සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ පරිමිතිය ගැන. පරිමිතිය කියන්නේ මොකක්ද? පරිමිතිය කියන්නේ ඕනෑම වස්තුවක එහෙමත් නැත්නම් තල රූපයක වටේ දිගට. සුජුකෝණාශ්‍රයක් ගත්තොත් ඒකේ පරිමිතිය වෙන්නේ දෙපැත්තේ දිගෙයි දෙපැත්තේ පළලෙයි එකතුව. එතකොට සමචතුරස්‍රයක් ගත්තොත් එක පැත්තක දිග හතරෙන් වැඩි කරාම ඒකේ පරිමිතිය එනවා. මොකද සමචතුරස්‍රයක ඕනෑම පාදයක් දිගින් සමාන නිසා. ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ ඒ පාද තුනේ දිගෙහි එකතුව. එතකොට වෘත්තයක පරිමිතියට අපි විශේෂ නමක් කියනවා. ඒ තමයි පරිධිය. එතකොට වෘත්තයක පරිමිතිය අපි හොයන්නේ 2πr වලින්. මොකද්ද මේ 5 කියන අගය? මේ 5 කියන අගය කියන්නේ ඕනෑම වෘත්තයක විස්කම් පරිධිය විස්කම්භයෙන් බෙදුවහම එන නියත අගයට තමයි අපි මේ 5 කියලා කියන්නේ. මේකට අපි වටිනාකමක් දෙනවා 22 බෙදීම 7. එහෙමත් නැත්නම් 3.142 කියලා. එතකොට අපි කිව්වා π සමානයි පරිධිය බෙදීම විස්කම්භය කියලා. අපිට විස්කම්භය වෙනුවට 2r දාන්න පුළුවන්. ඒ කියන්නේ විස්කම්භය සමානයි r දෙගුණය නිසා d වෙනුවට 2r දාන්න. එතකොට මේ 2r මේ පැත්තට ගියාම 2πr වෙනවා. එතකොට පරිධිය සමානයි 2πr කියන සමීකරණය එනවා. ඊළඟට අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලමු කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ චාප දිගකින් සහ ආරයන් දෙකකින් වටවෙච්ච කොටසකට. චාප කොටසක් සහ ආරයන් දෙකකින් වටවෙච්ච කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට ඒකේ කෝණයට අපි කියනවා කේන්ද්‍ර කෝණය කියලා. එතකොට මේ ඔක්කොම කේන්ද්‍රික ඛණ්ඩ තමයි. මේ හැම එකක්ම කේන්ද්‍රික ඛණ්ඩ. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තොත් එහෙම මේ කේන්ද්‍රික ඛණ්ඩය හරියටම මුළු වෘත්තයෙන් භාගික කොටසක්. එතකොට මේකේ ඡාප දිග වෙන්නේ මුළු පරිධියෙන් හරියටම භාගික කොටසක්. එතකොට මේකේ කේන්ද්‍ර කෝණය කීයක්ද? මේකේ කේන්ද්‍ර කෝණය වෙන්නේ අංශක 180ක්. ඒක මුළු කෝණයට දරන අනුපාතයක් විදිහට කිව්වොත් එහෙම මුළු වෘත්තයේ කෝණය අංශක 360යි කේන්ද්‍ර කෝණය අංශක 180යි. ඒ කියන්නේ හරියටම මේක 180 බෙදීම 360. ඒ කියන්නේ දෙකෙන් එකක කොටසක්. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තොත් බැලුමට අපිට පේනවා මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස මුළු වෘත්තයෙන් හරියටම 4න් එකක් කියලා. ඒ කියන්නේ මුළු වෘත්තයේ පරිධියෙන් මේ ඡාප කොටස දිග වෙන්නේ හරියටම 4න් එකක කොටසක්. ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය අංශක 90යි අංශක 90 බෙදීම 360 විදියට මුළු කෝණයේ භාගයක් විදියට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොටත් එන්නේ 4න් එකක කොටසක්. ඊළඟට මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස ගත්තොත් එහෙම මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස අපිට පේනවා හරියටම මුළු වෘත්තයෙන් 4න් 3ක කොටසක් කියලා. ඒ කියන්නේ මේකේ කේන්ද්‍ර කෝණය මුළු කෝණයට දරන අනුපාතය ගත්තොත් එහෙම කේන්ද්‍ර කෝණය අංශක 270යි මුළු කෝණය අපි දන්නවා 360යි කියලා. එතකොට 270 බෙදීම 360 කියන්නේ 4න් 3ක කොටසක්. ඒ වගේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස ගන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස අපිට බැලුමට කියන්න බෑ මුළු වෘත්තයෙන් කොච්චර භාගයක්ද කියලා. එතකොට අපිට මේක කෝණයේ භාගයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු කෝණය අපි දන්නවා අංශක 360යි. අපි මේ කෝණය θ කියලා ගත්තොත් θ බෙදීම 360. ඒ කියන්නේ θ බෙදීම 360 කියන භාගයක් විදිහට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද කේන්ද්‍රික ඛණ්ඩ කොටසකේ ඡාප දිග හොයන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේකේ ඡාප දිග හොයන්න මුළු මුළු වෘත්තයේ කොටසේ පරිධිය දන්නවනම් අදාළ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන් කොච්චර භාගයක්ද කියලා ඉදිරිපත් කරලා ඒ භාගයට අදාළව
මුළු පරිධිය වැඩි කරාම අපිට අදාළ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ චාප දිග එනවා. හරි. එහෙනම් මේ නිදසුන බලමු. මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ අපිට දීලා තියෙනවා කේන්ද්‍ර කෝණය අංශක 70යි කියලා. අරේ අපිට දීලා තියෙනවා 9යි සෙන්ටිමීටර් කියලා. එතකොට අපි මේකේ චාප දිග හොයන්නේ 2πr වැඩි කිරීම මේ කේන්ද්‍ර කෝණය මුළු කෝණයට දරන අනුපාතය කොච්චරක්ද කියලා බලනවා. ඒ කියන්නේ මුළු කෝණයේ මුළු වෘත්තයේ කොටසෙන් කේන්ද්‍ර කෝණයේ කොච්චර භාගයක්ද කියලා තමයි අපි මෙතන බලන්නේ. එතකොට θ බෙදීම 360. අපිට θ වෙනුවට ලියන්න පුළුවන් 70. ඊට පස්සේ R කියන්නේ 9යි සෙන්ටිමීටර්. ඊට පස්සේ මේක සුළු කරාම එනවා අපිට 11යි සෙන්ටිමීටර් කියලා. ඊළඟට තව ගාණක් අපි බලමු. ඊළඟට අපි බලමු දැන් අපි දන්නවනේ චාප දිග හොයන විදිය. එතකොට අපිට පුළුවන් මුළු කේන්ද්‍රික ඛණ්ඩ කොටසෙම පරිමිතිය හොයන්න. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ චාප දිග දන්නවනම් පරිමිතිය වෙන්නේ මේ දෙපැත්තේ ආරයන් දෙක එකතු කරන එක විතරයි අමතරව සිද්ධ වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ පරිමිතිය හොයනකොට. එතකොට 2πr වැඩි කිරීම θ බෙදීම 360 එකතු කිරීම 2r කියන එක විතරයි අමතරව එකතු වෙන්නේ. හරි. එතකොට මේකේ චාප දිග අපි බලමු. මෙන්න මේ අපිට කියනවා මෙන්න මේ පාට කරපු කොටසේ පරිමිතිය හොයන්න කියලා. ඔයාට පේනවද මෙන්න මේ කොටස හරියටම කේන්ද්‍රික ඛණ්ඩයක්. ඊළඟට මෙන්න මේ කොටසත් හරියටම කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ කේන්ද්‍ර කෝණය වෙන්නේ අංශක 90යි. මේ පැත්තත් අංශක 90යි මේ පැත්තත් අංශක 90යි. මොකද මේක සමචතුරස්‍රයක් නිසා. එතකොට මේකේ අපිට එක පාදයක දිග දීලා තියෙනවා 10.5 සෙන්ටිමීටර්. එහෙම නැත්නම් එක කේන්ද්‍රික ඛණ්ඩ කොටසක අරය දීලා තියෙනවා 10.5 සෙන්ටිමීටර් කියලා. එතකොට අපි කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ චාප දිග හොයාගත්තා නම් එක පැත්තක චාප දිග එනවා. එක පැත්තක චාප දිග හොයාගත්තාම ඇති. මොකද දන්නවද? මේ දෙකම එකිනෙකට සමපාත වෙන කේන්ද්‍රික ඛණ්ඩ කොටස් දෙකක්. මොකද මේ දෙකේම ආරයන් සමාන නිසා. හරි. ඉතින් අපි මේකේ චාප දිග බලමු. චාප දිග වෙන්නේ 2πr වැඩි කිරීම θ බෙදීම 360නේ. එතකොට θ වෙනුවට අපිට ලියන්න පුළුවන් මෙතන අංශක 90යි කියලා. එතකොට r වෙනුවට අපි ලියනවා 10.5යි කියලා. එතකොට 2 වැඩි කිරීම 5 වෙනුවට 22 බෙදීම 7 කියලා ලියලා r වෙනුවට අපි ලියනවා 10.5. ඊට පස්සේ මුළු කෝණය කේන්ද්‍ර කෝණයට දරන අනුපාතය ලියනවා θ බෙදීම 360 නම් 90 බෙදීම 360 විදියට. ඊට පස්සේ 7යි කියන්නේ 3.5 2යි 10යි කියන්නේ 3.5 3යි. එතකොට මේක සුළු වෙලා අපිට උත්තරේ එනවා 33 බෙදීම 2 කියලා. ඊට පස්සේ මේකේ අගය 16.5 සෙන්ටිමීටර්. එතකොට මේ අඳුරු කොටසේ පරිමිතිය වෙන්නේ මේ එක කේන්ද්‍රික ඛණ්ඩ කොටසකනේ. එක කේන්ද්‍රික ඛණ්ඩ කොටසක චාප දිග තමයි අපි හෙව්වේ 16.5 සෙන්ටිමීටර කියලා. එතකොට අනිත් පැත්තේ චාප දිගත් වෙන්නේ ඒකමයි. එතකොට 16.5 දෙකෙන් වැඩි කරාම මෙන්න මේ අඳුරු කරපු කොටසේ පරිමිතිය එනවා. එතකොට ඒකේ අඳුරු කරපු කොටසේ පරිමිතිය වෙන්නේ 33යි සෙන්ටිමීටර්. ඔන්නම තමයි ඒ ගාන අපි හදන්නේ. එහෙනම් thank you. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න.